අපි කොහොමද දැන් අපි දැන් ෆොටෝග්‍රැෆි වලට එන්ටර් වෙනවා. කොහොමද අපි කස්ටමර් බේස් එකක් හදාගන්නේ? එයා අපිව එයාගේ ප්‍රොජෙක්ට් එකට සහ මොක තියෙන වැඩේට සිලෙක්ට් කරගන්න තැනට එයාව කන්වින්ස් කරගන්න ඕනේ. අපිට දැන් ඔයා හිතන්න උදේ අපි අලුතෙන් පටන් ගන්න කෙනෙක් නම් අපිට කිසිම නෑ මුකුත් නැහැ අපිට. ඒ කියන්නේ අපි පෙන්වන්න මුකුත් නැහැ. අපි කොහොමද යාලව ඒකට ඔව් අන්න එතනදී තමයි අර ගොඩක් අය අඩුවට 5000ට ෆොටෝ ගහන්නේ. හරිද? එතකොට ඒ තැන් වලට අපි බයින් එක වැරදි මං කියන්නේ. ඔව් ඒක මෙහෙමනේ දැන් මං හිතන්නේ දැන් 5000ට ගහනවා කියන කට්ටිය ඒක එයාලා ජීවිත කාලෙටම 5000ට ගහන්න හිතන් ගහන්නේ නැහැ නේ. නෑ නෑ අන්න ඒකයි. එහෙම සීනක් තියෙනවා. ක්‍රම තියෙනවා. ඒ කියන්නේ අපි මාකට් එක අල්ලගන්න ක්‍රම. මුලින්ම අපේ පෝර්ට්ෆෝලියෝ එක හදා ගන්න ඕනනේ. අපේ වැඩ ටිකක් අපි කරලා පෙන්න ගන්න ඕන. කරන්න ඕනේ. වැඩ ඇතුලේ අපේ තියෙන දක්ෂතාවය ඒ වැඩ ඇතුලේ අපි ෂෝකේස් කරගන්න ඕනේ. එතකොට මුලින්ම කරන්න ඕනේ ඒක. ඔව් මගෙත් එහෙම තමයි. කියන්නේ සාමාන්‍ය පටන් ගද්දි තියෙන අපිට අඩුවට තමයි මේ කරන්නේ. ඔව් අපිට එහෙම තමයි කරන්න වෙන්නේ. හරිද? එහෙම කරනවා. මුලින්ම අපි අපේ මුලින්ම වැඩ ටිකක් කරගන්න ඕනේ. කොහොම හරි ඔය ටික තමයි අමාරු. ඒ කියන්නේ අපි වැඩ ටිකක් මුල් කාලේ පළවෙනි පඩිය නැග ගන්න විදිහ ඉගෙන ගත්තා නම් ඊටු පඩි ටික නැග යන්න පුළුවන් නේ. අපි කියන්න දෙයක් නැහැ. ඒක එයාගේ විදියක් එයා හදා ගන්නවා. හැමෝටම තියෙන වෙනස් ක්‍රමයක්. මගේ ක්‍රමයට තව කාටවත් බෑ. ඔයාගේ ක්‍රමෙට මට බෑ. මගේ ක්‍රමයට ඔයාලට බෑ. හැමෝටම වෙනස් ක්‍රමයක්. බේස් එක මොකක් හරි පෝර්ට්ෆෝලියෝ එකක් නීට් එකට හදාගන්න එක. YouTube එකෙන් හරි TikTok එකෙන් හරි අපි කරන වැඩ ෂෝකේස් කරන්න ඕනේ. මහන්සි වෙන්න ඕනේ. ඇත්තටම මහන්සි වෙන්න ඕනේ. වැඩ කරනවට වඩා මේක ප්‍රොමෝට් කරගන්න තමයි අපි මහන්සි වෙනවා. හරියට පොයින්ට් එකට ෂෝකේස් කරගන්න. මේක අපිට මේක අවශ්‍ය කෙනාට පෙන්න ගන්නයි ඕනේ.